සුන්දරී බේබද්දා කනමදියාවගේ පීලා ලැජ්ජ නැතුව මට කතා කරනවද? බීලා ඉන්ද්‍රිట్లా අඩියක් පුඩියක් ගෙවුවල අපි බේබද්ද වෙන්නේ නෑ සුන්දරී. අපි අහිංසක ජීවි කොට්ටාසයක්. තේරුම් ගන්නි? මට තව එක වචනයක්වත් කතා කරන්න එපා. බීලා ගාගන්න මිනිස්සු ඉන්නවා. බීලා සින්දු කියන මිනිස්සු ඉන්නවා. බීලා කබ්බ දාන මිනිස්සු ඉන්නවා. ඒ කවුරුත් අන්තිමේට ආදරය කරන මිනිහට කෝල්ලයක් ගන්නවා. අනේ මේ කතා ඉවර නෑ. බීලා එකේ කෝල්ලයක් ගන්නන ගන්නේ තමන්ගේ හදවතේ අනු සුන්දර ස්වරූපෙට විතරයි. කවදා හරි කොල්ලේ තමුසට බීලා කෝල්ලයක් ගන්නවා නම් තමුසේ වාසනාව. අනේ යන මහලෝ යන්න වැඩිමණ කියන්නේ නෝ මෙතන. චී ආදරෙන් ඉන්න දෙන්නෙම බිවම ගෑනු තලා පෙලා දාන මිනිස්සු අතර බිවම රොමැන්ටික් මිනිහෙක් මම දෙපාරක් හම්බ වෙන මිනිහෙක් අනේ මේ තමුසි කෑවනම් බිවනම් ගෙදර ගිහින් නිදා ගන්නවා. මම මේ ට්‍රේඩ් එක ලොස් වෙලා ඔළුව ගිනි අරන් ඉන්නේ. තමුසි මෙතන 80න් විකාර කියවනවා. පොඩ්ඩක් ඕමින් පොරුව දාන ට්‍රේඩින් කෝසස් වලට 80න් වගේ වියදම් කරලා ඇති වෙලා හරි 100න් ට්‍රේඩින් කරලා අමතර ආදායමක් උපයමු. අවුරුදු 4ක විශ්වාසය සමග ට්‍රේඩින් කරන්න හරියටම උගන්වන ලංකාවේ හොඳම ආයතනෙ DSA Academy සමග ජොයින් වෙන්න. විශේෂතා නැද්ද? ලයිව් PNL එකකින් ප්‍රොෆිට් ආවරු කිරීම, සුවර්ම ෆ්‍රී සිග්නල්ස් ලබා දීම, ලක්ෂයකට අධික පිරිසක් තියෙන ටෙලිග්‍රෑම් ගෲප් එකක් මගින් ඔබ හරියට ගයිඩ් කිරීම වගේ දේවල් මෙයාලා කරනවා. කඩවත කුරුණෑගල දෙහිඅත්ත කණ්ඩිය ප්‍රිස්කල් වගේම ලංකාවේ කොයි හිටියත් ඔන්ලයින් ජොයින් වෙන්න. ලොස් වෙන්නේ නැතුව දැන්ම මෙන්න මේ WhatsApp නම්බර් එකකට WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ වුණාට බොන මිනිස්සුන්ට මම ආස නැහැ. සුන්දරි බොන මිනිස්සුන්ට වදින්න පියර වශයෙන් මුලින්ම දුක නැතිලා hina වෙන්න පටන් ගන්නවා. ඊළඟට නිශ්ශබ්දතාවයෙන් නැතිවල හයියෙන් කතා කරන්න පටන් ගන්නවා. පස්සේ තුන්වෙනි පියවරේදී මෝඩකම නැතිවලා කියන කරන හැමදේම බුද්ධිමත්ව පේන්න ගන්නවා. තමුසිට ඒ ගානට වැදුණා නම් මට කෝල් කරලා බැනුම් අහන්නේ ඇයි? කුට්ටා එහෙනම් තව බොන්න වෙනවා.